අම්මා ඉක්මනට ගිහින් පුංචි පැටියා බලන්න එන්නම්. ඔය ආච්චි අම්මයි සීයයි එක්ක පරිස්සමෙන් ඉන්න ඕනි. පුතා පව්. කුසුමේ යනවා කිව්වහම පුංචි එකිට දුකයි. ඇස්වල කඳුළු පුරවගෙන පුතා පවුලු. අනේ අහිංසක පුංචි පැටියා කොහොමද අම්මා නැතුව ඉන්නේ? ඒ පුංචි හිත කොහොමද තාත්තා වගේ නපුරු කෙනෙක් ඉද්දි රත්තරන් අම්මා නැතුව ඉන්නේ? රස කර කර රෑ තිස්සේ අම්මගේ කුක්කුවේ එල්ලි එල්ලි කුක්කු බොන්නේ. hina වෙවි අම්මගේ ආදරයට තුරුළු වෙලා ඉන්නේ. හවස් වෙද්දි කුසුමේ පුංචි කාව්‍ය එක්ක ගෙදර ඇවිත් සේරම අස් කරලා රෑට කෑම ඉව්වා. හෙට රට යන ගමනට අවශ්‍ය ලියවිලි හදන්න යන්න ඕනි. ඒ නිසා ඉක්මනටම සේරම වැඩ ටික කළා. දරුමේ එද්දි හොඳටම රෑ වෙලා. වෙනදා වගේම වෙරි මරගාතේ ගෙට ආවෙත් කාලා පාඩුවේ නිදාගත්ත හැබැයි. කුසුමෙටත් පුදුමයි. මොකද මේ දරුමෙට එකපාරම උනේ කියලා. උදේ පාන්දරම කවුද දොරට ගහනවා? කුසුම ඉක්මනටම දොර ඇරියා. දෙවියනේ පොලිසියෙන්. කුසුම හොඳටම බය වෙලා. හිතා ගන්න බෑ ඇයි මේ රාළහාමිලා ඇවිත් තියෙන්නේ කියලා. සර් ඇයි මේ? කෝ දරුමේ කතා කරනවා. කෝ තමුන්ගේ මිනිහා? ඉන්නවා සර්. කුසුමේ කිසි දෙයක් හිතා ගන්න බැරුව ආවේ දරුමේ ළඟට. දරුමේ අන්න පොලිසියෙන් ඇවිත්. වෙනද 100 පාරක් කතා කරත් වගේ වගක් නෑ. අද එකපාරෙන්ම දරුමේ නැගිට්ටා. ඒ විතරක් නෙවෙයි පැන්න ගමන් ගේ පිටිපස්සෙන් දුවන්න ගත්තා. ඒත් ඉතින් පොලිස් මහත්තුරු එක්ක කොහෙ දුවන්නද? හොඳටම 2-3ක් ගහ එක්කගෙන ගියා. කුසුමේ කොච්චර එපා කිව්වත් පොලිස් මහත්තුරු දරුමෙව එක්ක ගියා. තමුසේ පැත්තකට වෙලා ඉන්නවා. මේ මිනිහා ගෑනු කෙනෙක් නාද්දි බලාගෙන ඉඳලා. ඒ ගෑනු කෙනාට කරදර කරන්න හදලා තියෙනවා. කුසුම එහෙම්මම කට වහගත්තා. කිසිම දෙයක් එතනින් එහාට ඇහුවේ නෑ. දරුමේ අල්ලගෙන පොලිසියට එක්ක ගියා. කුසුමේ අවශ්‍ය සේරම දේවල් ලෑස්ති කරගත්තේ දරුමේ නැති නිසා හිතේ නිදහසේ. ඒත් කුසුමේ හිතන්නේ අහිංසක පුංචි පැටියා ගැන. සතියක් ගෙවෙද්දී දරුමේ ගෙදර ආවා. කුසුමේ දරුමෙට සේරම විස්තරේ කියලා තේරුම් කරා. ගිහින් එනකල් පුංචි පැටියා අම්මා තාත්තා ළඟ තියෙනවා. පුළුවන් ඉක්මනටම ඇවිත් ගෙයක් ලස්සනට හදාගෙන ඉමු. එහෙම තමයි කුසුමේ දරුමෙට කිව්වේ. දරුමේ සමහර දවසට බිව්වේ ගෙදර තියෙන දෙයක් විකුණලා. එක්ක කුසුම එක්ක රණ්ඩු කරලා සල්ලි අරගෙන. එක්ක හොර වැඩක් කරලා. මෙහෙම ජීවිතේ ගෙවෙද්දි කුසුමෙට රට යන්න දින ලැබුණා. පුංචි පැටියා කුසුමේ අස්සේ දැවටි අඬනවා. එක මොහොතකටවත් කුසුමේ මගහැරියේ නම් නෑ. නිදාගත්ත ටිකටවත්. අම්මා තාත්තගේ ගෙදර ගිහින් කුසුමේ පුංචි පැටියා අඬද්දි එහෙන් තියලා ආවා. අම්මා පුතා එක හුස්මටම පුංචි කෙල්ල අඬනවා. අහිංසක කාව්‍යා දන්නේ නෑ අම්මා මේ රට යන්න හදනවා කියලා. ඒත් අම්මා නැති ලෝකේ පුංචි පැටියා අසරණ වෙනවා. තනි වෙනවා. පුංචි පැටියා ඒකට හුඟක් බයයි. අඬ කුසුමගේ අම්මා තල්ලු කර හප පුංචි කාව්‍ය ඇඬුවා. ඒත් කුසුමේ දරුමෙටත් සමු දීලා ගෙදරින් එළියට ආවා. පුංචි පැටියා මුළු හදවත පුරාම මැවෙද්දි කුසුමේ වෙනත් රටකට ආවේ දරුමේ එක්ක ගෙවෙන ජීවිතය අපායක් වුණ නිසා. දින සති ගෙවෙද්දි කුසුමේ ටික ඉක්මනටම වැඩ ටික අල්ලගත්තා. කුසුමේ ආව ගෙදර හුඟක් හොඳයි. පුදුම නිදහසේ කුසුමේ වැඩ ටික ලස්සන්ට කරගෙන උන්නා. හැම වෙලේම පුංචි කාව්‍ය මතක් වෙලා ඇස්වලට වාවා. අම්මා කෝ ආච්චි අම්මා? අම්මා පුතා බූම් නෑ. අම්මා කුක්කු පුතා
පුංචි කාව්‍යා අම්මා නැති දුකින් අඬ අඬ අම්මගේ රස කුක්කු වෙනුවෙන් ඇඬුවා. අම්මා නැතුව කිසිම දවසක නිදාගත්තේ නැති පුංචි කාව්‍යා හුඟක් දුකින් ඇඟිල්ලක් උර උර නිදාගත්තා. සීයා වගේම ආච්චි අම්මා පුංචි කාව්‍යා පුළුවන් විදිහට බලාගත්තා. සතියක් දෙකක් මෙහෙම නිදහසේ ගෙවෙද්දි දරුමේ ආයෙමත් පුරුදු විදිහට පොලිසියෙන් ඇවිත් ඩෙඟා නටන්න පටන් ගත්තා. කුසුමේ කුසුමේ උඹ ගියා එහෙනම් මිනිහා එපා කියලා උඹ ගියා නේද? ජරා ගෑණි හෙමින් දරුමේ කුසුමගේ මහගෙදරට ආවා. ඒනම් තාත්තා තමයි එන්නේ කියලා හොඳටම දැනගත්තු කාව්‍යා ඉක්මනටම ගේ ඇතුළට ගිහින් බයේ හැංගුණා. තඹ සතයක් හම්බ කරන්නේ නැති දරුමේ හැමදාම මෙහෙම කුසුමගේ අම්මා තාත්තා ඉන්න ගෙදරට ඇවිත් කන්න බොන්න පටන් ගත්තා. උඹලා සේරම එකතු වෙලා මගේ ගෑණි හොරෙන්ම යවා ගත්තා නේද? උඹලා තමයි සේරම කරන්නේ ජරා හැත්ත. දරුමේ කුසුමේ එක්ක රණ්ඩු වෙන්න බැරි නිසාම කුසුමගේ අම්මා තාත්තා එක්ක රණ්ඩු වෙන්න පටන් ගත්තා. කන බොන වෙලාවට ඇවිත් නැති වුණ වෙලාවට කුසුමගේ අම්මා තාත්තා එක්ක හුඟක් රණ්ඩු වුණා. කෝ යකෝ මට කන්න මොනවද තියෙන්නේ? දරුමේ ඉඳහන්කෝ මොනවා හරි තියනවද බලන්න. මේ බතල ටිකවත් කාපන්. කුසුමගේ අම්මා තාත්තා ජීවත් වෙන්නේ හුඟක් මහන්සි වෙනවා. කීයක් හරි හොයාගන්න. කුසුමේ ගියාමයි කෝල් එකක්වත් නැහැ. ලියුමක් නැහැ. සතයක්වත් එව්වේ නැහැ. පුංචි කාව්‍යා ඉන්නේ හුඟක් දුකින්. ඒ ඇස්සේ තමයි දරුමෙට වගේම පුංචි කාව්‍යාට කෑම දෙන්නත් සිද්ධ වුණේ. අසරණ කුසුමගේ අම්මටයි තාත්තටයි. අපේ මහත්තයා කුසුමේ ගියාමයි. කොහොමද අපි මේ සේරම වියදම් දරන්නේ? කුසුමගේ අම්මා තාත්තා එක්ක කිව්වේ. ඇත්තටම මේ සේරම වියදම් දරන්න තරම් ඒ අහිංසක මිනිස්සු ළඟ සල්ලි නැති නිසා. මොනවා කරන්නද නෝනා? පුංචි එකී නම් කොහොම හරි බලන්න පුළුවන්. ඒ දරුමගේ ජරා බීම නිසා තමයි එපා වෙන්නේ. අනේ මන්ද නෝනේ මේ කොන්දේ අමාරුව එන්නම හොඳටම වැඩි වෙනවා. ඉන්න බෑ රිදෙනවා. මොනවා හරි බාම් ටිකක් ගන්න පුළුවන් නම්. කුසුමගේ අම්මා හීන්හාමි ගිහින් ආරොන්ගේ කොන්දේ ක්‍රීම් ටිකක් හොඳට ගෑවා. ආරොන් සහ හීන්හාමි හුඟක් සතුටින් ලස්සනට ජීවිතේ ගෙව්වා. ආරොන් වයස වුණාට කොහොම හරි සල්ලි හොයාගෙන ඇවිත් Tamanගේ නෝනට කන්න බොන්න දුන්නා. පුංචි කාව්‍යා ටික ලොකු වෙද්දි දරුමේ කරේ බොන එක විතරමයි. ඉස්කෝලේ 2 වසරේ පුංචි කාව්‍යා වැඩිවියටපත් වුණා. එතනින් එහාට ආච්චි අම්මා තවත් උවමනාවෙන් පුංචි කාව්‍යව බලාගත්තා. ගෙදර අගහිඟකම් වලින් නම් කිසිම අඩුවක් නැහැ. ඒත් එක වේලක් කාලා හරි ආරොන් වගේම හීන්හාමි දරුමෙට කෑම ටික දුන්නා. පුංචි කාව්‍යා නම් දරුමේ එක්ක කතා කරේ වුණත් හරිම බයෙන්. ටික කාව්‍යා ලොකු වෙද්දි කනට ඇහුනේම ආච්චි අම්මා සීයා කතා වෙන දේවල්. අපේ නෝනේ අන්න දරුමේ මහතුන්ගේ ගෑණි එක්ක යාළු වෙලා ගෙදර හිටන්න එක්ක එනවා කියලා ආරංචි. මොනවද මහත්තයා මේ කියන්නේ? ඔව් නෝනේ දරුමේ ගෑනු එක්ක යාළු වෙලා ගෙදර එක්ක එනවලු. ගමේ උන් කීප දෙනෙක්ම දැකලා තියෙනවා. අර කියනකොට මූ වෙන මගුලක් කරගනි. මට දුක පොඩි කෙල්ල ගැන. ආච්චි අම්මා සීයා හැම වෙලේම දුක්ුනේ අම්මා ගැන. අම්මා ඉක්මනට එනවා කියලා මගේ හිතත් හුඟක් තදින්ම තිබුණා. දවසකට සැරයක් කාලා අනිත් වේල බඩගින්නේ උන්නේ. ඒත් අම්මා ඉක්මනට එනවා කියලා හිතද්දි හිතට හුඟක් සතුටුයි. ආච්චි අම්මා ගෙයක් ගානේ ගිහින් ගන්න සොච්චම් මුදලෙන් අපි කෑවේ. සීයත් වෙවුල ගිහින්
කීයක් හරි හොයාගෙන ආවා. මුළු රෑම සීයා කෙඳිරි ගගා නිදාගත්තේ. ඇඟේ අමාරුවට. රැලි වැටිච්ච ඒ අත් දැක්කහම මට හුඟක් දුකයි. කොහොමද මෙච්චර වයසක ආච්චි අම්මා සීයා වැඩ කරන්නේ කියලා. සීයා ඇවිද්දෙත් අමාරුවෙන් වෙවුලනවා. ඒත් ඒ වේදනාව අමතක කරලා සීයා මං වෙනුවෙන් තාත්තා වෙනුවෙන් කන්න හොයන්න උත්සාහ කළා. සීයා එන්නම හුස්ම ගත්තේ හුඟක් අමාරුවෙන්. යද්දිත් හුස්ම ගන්න සද්ද ඇහෙනවා. හොඳටම හති වැඩි වෙලා. නෝනේ අනේ මොනවා හරි වැඩක් දෙන්න පුළුවන්ද? ආරොන්න ආවේ මුදලාලි මහත්තයාගේ ගෙදරට. කොහොමද ආරොන් ඔයා වැඩ කරන්නේ? බක ඔයා වෙවුලනවා. ඔයාට දැන් වැඩ කරන්න බැහැ. අනේ නෝනා මට පුළුවන්. මොනවා හරි වැඩක් දෙන්නකෝ. අර පුංචි කෙල්ල බඩගිනි තියන්න බෑ නෝනා. හරි. එහෙනම් ගිහින් වත්ත සුද්ධ කරන්නකෝ. මං බලලා කීයක් හරි පඩි දෙන්නම්. හෙමින් තනකොළ සුද්ධ කරේ ඇඟේ හයියට නෙවෙයි. හිතේ හයියට. හුස්ම ගන්න තව අමාරු නිසා ආරොන් හෙමින් බිමින් වාඩි වුණා.